මට නම් මේක හීනයක්. යහන් කවදාවත් බොරු කියන්නේ නැහැ අම්මේ. මට ඒක විශ්වාසයි. හිතේ කට්ටිය මෙහෙ එනවා නම් දීදරස් කරලා දාන්නත් ඕන. එහෙනම් මං හෙට වැඩට නොගිහින් ගෙදර ඉන්නවා. එපා. ඔයා වැඩට යන්න. මට පුළුවන් අස් කරගන්න. ගියත් ඉතින් එයා නම් කියන්නේ අනිත් දිනම වැඩට යන්න එපායි කියලා. යාළුවන්ටත් කියන්න කිව්වේ. ඔයා ඔවා කියන්න යන්න එපා. වෙනදා වගේම වැඩට ගිහිල්ලා එන්න. කියන දේ නකරත් බැනුම් අහන්න වෙයි. දැම්මම බයයි වගේ. අම්මේ. තාත්තත් ඉස්සර එහෙමද? නෑ. තාත්තට කවදාවත් තරහ ගියේ නෑ. එහෙනම් ඉතින් අම්මා තාත්තට තරහ යන්නේ නැති විදිහ වැඩ කරන්නේ නැති නේද? ඔව්. මං කළෙත් නෑ. තාත්තා කළෙත් නෑ. ඇයි සාලිය ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා මගේ දුවව යොහන්ට බන්දලා දෙන්න මේ කියලා කියන්නේ. ප්‍රශ්න අහන්න එපා. බන්දලා දෙන්න. බන්දන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? යොහන් මගේ දුවට කැමති නෑ. එච්චරයි. එහෙම මොනොත් පරදින්නේ මම. මොකක්ද ඒ කතාවේ තේරුම? දැන් සාලිය ලංකාවේ යන්න කලින් පෙරකුම්ගේ දුව බන්දලා දෙනවා කිව්වා නේද යොහන්ට? ඒක තමයි ඒකේ තේරුම. ඇයි මම මගේ දුවට අකමැති කෙනෙක්ට මං දුවව බන්දලා දෙන්නේ? එහෙම වෙනවට මම කැමතියි. මගේ දුර්වල තැන් වලින් ඇයි මෙහෙම ප්‍රයෝජන ගන්න හදන්නේ ලිනාඩ්? අපේ දුර්වල තැන් වලින් පෙරකුම්ලා කොයිතරම් ප්‍රයෝජන ගත්තද? අද පෙරකුම් ඔය ඇමතිවරු ගාව ඉන්නේ. අපි පෙරකුම් වීරයෙක් කරපින්ද. අපි පෙරකුම් පෝස්ටර් ගහුවේ. අපි හිරගෙවල් වල läග්ගේ. අපි හිරගෙවල් වල ඉඳලා එනකොට කවුරුත් හිටියේ නෑ අපිව පිළිගන්න. නමුත් ඕගොල්ලන් හිරගෙදර ඉඳලා එනකොට ඕගොල්ලන් පිළිගන්න ඕන තරම් අය හිටියා. හරි. අපි ඒක අසාධි කරමු. මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? කිසි දෙයක් කරන්න එපා. මට මේ වැඩේ තනියම කරන්න ඉන්න. පෙරකුම්ට මේ වැඩේ තනියම කරන්න බෑ. මම දෙන්නම් පොඩි සපෝට් එකක්. විශ්වාසය පෙරකුම්ලා ගෙදර ඉන්නේ පුතාගේම දුව කියලා. මොකද ඒ ළමයාට තියෙන්නේ මගේ මගක් තිබුණා. කිව්වොත් කිව්ව දේ කරන්න ඕනේ. හරිම මුරන්දුයි. අයිතිනේ ඒ ළමයාට මදි වෙච්ච කම ඉවසන්නත් බෑ. ඒත් මෙයාට ඕනේ ඒගොල්ලෝ කතාද බඳින්න නෙමෙයිනේ. කසාද බඳින්න සේරම දේවල් ලෑස්ති කළා. දවස් දෙකකට කලින් කියනවා කසාද බඳින්න බෑ කියලා. ඉතින් එහෙම කියන්නේ ඒ ළමයාට කරව මදි පුංචි කම වලට.
නෑදෑයි ඔක්කොටම මගුල් කියලා අන්තිම මොහොතේ කිව්වෙන් පස්සේ මගුල් නැහැ කියලා ඒක අවනම්බු අපිටනේ. අනික ඉතින් අවනම්බුවක් වුණත් වෙන්නේ අපිට නෙවෙයිනේ පැරකුම්ලත්නේ. ඒ බොයිගේ පැත්තේ අයින්ට මගුල් කියන්නලා අපේ අයින්ට මගුල් නොකියන්නේ. මොනවා කරන්නත් මේ කොල්ල කැමති නෑනේ වස්සලාට. එයා කොහොමද අකමැති වෙන්නේ? එයා කැමති වෙන්න ඕනේ. මේ නීලවතුර කතා කරන්නේ. හලෝ මිස්ටර් නීලවතුර. ඉතින් මිස්ටර් රත්නවීරගේ පුතාගේ ඒජන්සි එකට අලුත් කම්පනීස් තුනකින්ම ප්‍රචාරක කටයුතු ලැබුණලු නේද? ඔව් එයාට කන්ටැක්ට් කරගන්න බැරි කම්පැනි තුනක්ම ඕකේ වුණාලු. රත්නවීර දන්නවද? අනිත් මිනිස්සුන්ට කරන්න අමාරු වැඩ මේ නීලවතුරට කරන්න හරි ලීසි. ඔව් එක කම්පැනියක් කිව්වලු මිස්ටර් නීලවතුරගේ රික්වෙස්ට් එක අහක දාන්න බැරි හන්දා එහෙම කරා කියලා. මිස්ටර් රත්නවීර දන්නවද ඇයි මම මෙහෙම කළේ කියලා? නෑ. එහෙනම් අපි හම්බ වෙමුද? පුළුවන්. එහෙනම් එන්නකෝ අපේ ගේ පැත්තේ. කීයද විතර? ඕනෑම වෙලාවක එන්න. මම අද මුළු දවසේම ගෙදර ඉන්නවා. එහෙනම් මම අද උදේ වරු එන්න. බොහොම හොඳයි බොහොම හොඳයි. දැන් තාත්තා මොනවද කරන්න හදන්නේ? මම කරන දේවල් කී ඉන්නේ. කළාට පස්සේ තමයි අනිත් ඇයින්ගේ ප්‍රතිඵලය බලා ගන්න. මොකද දන්නේ මේ මාසෙම එන්නේ කිව්වේ? පැරකුම්ලවි නෑයෙක් නේද මේ මනුස්සයා? අපි මංගල්‍යයට අකමැති වෙච්ච හන්දා ඒක අහන්නත් දන්නේ. තාත්තේ යන්න ඕනේ. පුතා නීලවතුර කියන්නේ මහා අමුතු ජාතියක මිනිහෙක්. අපිට බිස්නස් ලැබුණා වගේම නැති කළා දාන්නත් පුළුවන් කියලා. එයාටම ගියපු රට. එයාලට තමයි මේ රට දැන් ගිහින් මුළු රටේම කම්පැනි මිනිහා කියන දේ අහනවද? මොනවා වුණත් මම යනවා මිනිහා හම්බෙන්න. එතකොට තාත්තලා තමයිලා ගෙදර යන්නේ? ඔයා අපි එන වෙලාවක් කිව්වේ නෑ. නෑ. එමුනම් මම මේකම ගිහිල්ලා යන්න. මේ මිනිස්සු අපේ බිස්නස් සේරම නැති කරනවා කිව්වා. මාව නම් පාවල දෙන්න එපා තාත්තා.